දිට්වා සුලිකුණාටුව හින්දා සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වුණ නගරයක් තමයි ගම්පහ නගරය. මේ වෙනකොට ඒ කියන්නේ නොවැම්බර් 30 උදේ මේ වෙනකොට ගම්පහ නගරයේ තත්ත්වය කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. මේ ඔරුතොට හරහා ගම්පහට යන්න තියෙන මාර්ගය තවමත් තියෙන්නේ ජලයෙන් යට වෙලා. එතනින් ප්‍රවේශ වීමේ හැකියාවක් නැහැ ගම්පහ නගරයට. මේ වෙනකොට මිරිස්වත්ත හරහා ගම්පහට ප්‍රවේශ වෙන්න පුළුවන් මාර්ගය සම්පූර්ණයෙන්ම ක්ලියර් වෙලා තියෙන්නේ. වතුර බැහැලා ගිහිල්ලා. ඊයේ පෙරේදා වෙනකොට සම්පූර්ණයෙන්ම යට වෙලා තිබ්බ මේ මාර්ගය දැන් සම්පූර්ණයෙන් වතුර බැහැලා ගිහිල්ලා ක්ලියර් වෙලා තමයි තියෙන්නේ. මිරිස්වත්ත හරහා ගම්පහ නගරයට ප්‍රවේශ වීමේ හැකියාව මේ වෙනකොට තියෙනවා. මේ වෙනකොට මිනිස්සු යනවා එනවා වාහන යන වෙනවා. මේ පාරේ ප්‍රශ්නයක් නැහැ මේ වෙනකොට. ගම්පහ නගරය ගත්තාම ඊයේයි පෙරේදායි සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙලා තිබ්බේ. හැබැයි මේ වෙනකොට ගම්පහ නගරයේ සමහර ස්ථානවල විතරයි ජලය රඳා පැවතිලා තියෙන්නේ. අනිත් ස්ථානවල ජලය බැහැලා ගිහින් තමයි තියෙන්නේ. ප්‍රධාන වශයෙන් ගම්පහ හොස්පිටල් එක ඉස්සරහා තාමත් ජලය තියෙනවා. මේ හින්දා ගම්පහ හොස්පිටල් එකට ප්‍රවේශ වීමේ හැකියාවක් නැහැ. පයින් ගිහිල්ලා මොකද තාමත් ජලය තියෙනවා ගම්පහ හොස්පිටල් එක ඉස්සරහා. තවමත් ගම්පහ හොස්පිටල් එකට යන්න පුළුවන් එක ගේට් එකක් විතරයි තියෙන්නේ. මේ තියෙන්නේ එක මේන් ගේට් එක තවමත් ජලයෙන් යට වෙලා තියෙන්නේ. මේ හරහා විතරයි හොස්පිටල් එක ඇතුළට තවමත් ප්‍රවේශ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අද නොවැම්බර් 30 වෙනිදා උදේ වෙනකොටත් වතුර බැහැලා ගිහිල්ලා නැහැ. හොස්පිටල් එක ඉස්සරහා හරිය සම්පූර්ණයෙන්ම යට වෙලා තියෙන්නේ. ඊයේ මේ හරිය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙලා තිබ්බේ. මේ කීල්ස් එක හරිය එහෙම. හැබැයි අද වෙනකොට ගොඩක් වතුර බැහැලා තියෙන්නේ. සාමාන්‍යයෙන් යන්න පුළුවන් තත්ත්වයට වතුර බැහැලා තියෙනවා. වාහනයකත් පයින් උනත් යන්න පුළුවන්. ඊට වැඩිය ගොඩක් දුරට වතුර බැහැලා තියෙන්නේ. මේ කමර්ෂල් බැංක් එක පැත්තේම තව චුට්ටක් යට වෙලා තියෙනවා. හැබැයි ඊට වැඩිය ගොඩක් වතුර බැහැලා තියෙන්නේ යන්න පුළුවන් මේ පාරේ. ගම්පහ නගර මැදේ තාමත් තියෙන ජලයෙන් යට වෙලා බලන්නකො ඉස්සරහට තියෙනවා මේ පැත්තෙන් කෙලින්ම මෙතන රවුන්ඩ් බෝඩ් එක හරහා ගම්පහ බස් හෝල්ඩ් එකේ හරියට නගර මැදයට යෑමේ හැකියාවක් නැහැ. ඒ හරිය සම්පූර්ණයෙන්ම තාමත් ජලයෙන් යට වෙලා තියෙන්නේ. මේ ගම්පහ පරණ පොලිසිය හරිය මේ හරිය මෙතන තිබුණ ගස් කඩා වැටිලා ඔක්කොම මේ හරිය යට වෙලා දැන් වතුර අඩු වෙලා තියෙනවා. නමුත් ගස් කඩා වැටිච්ච ඒවා තාම තියෙනවා අපදාවට ලක් වෙච්ච හරිය.
මේ තියෙන ගම්පහ දුම්රියපල ඉදිරිපිට ජලයෙන් යට වෙලා නැහැ මේ වෙනකොට. නමුත් දුම්රියපල ඉදිරිපිට පහ වුණාට පස්සේ නගර මැදේ තවමත් ජලයෙන් යට වෙලා තියෙන්නේ. මෙතනින් එහාට එහා පැත්ත ගුවන් පාලම හරියට යෑමේ හැකියාවක් නැහැ මෙතනින් එහාට. මේ තියෙන ගම්පහ දුම්රියපලේ මේ හරිය යට වෙලා නැහැ. ඊයේ යට වෙලා තිබ්බා. අද වෙනකොට දුම්රිය රේල් පාරවල් ඒ හරියේ වතුර බැහැලා තියෙන්නේ. මේ අනිත් පැත්තෙන් තියෙන්නේ ජාඇල මිනුවන්ගොඩ පාර. ජාඇල මිනුවන්ගොඩ පාර නම් තවමත් තියෙන ජලයෙන් යට වෙලා සෑහෙන ප්‍රමාණයකින් යට වෙලා තියෙන්නේ. මේ වාහනයකටවත් කිසිම දෙයකට යන්න බෑ මේ පැත්තට සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙලා තියෙන්නේ තවමත් මේ පැත්ත. මේ ගම්පහ ජායල පාරේ අතුරු මාර්ග ඔක්කොම ජලයෙන් යට වෙලා තියෙන්නේ. කඩවල හිටන් ඔක්කොම යට වෙලා. ඊයට වැඩිය වතුර මට්ටම ටිකක් අඩුයි. නමුත් යන්න පුළුවන් ප්‍රමාණයකින් අඩු වෙලා නැහැ. තවමත් විශාල ප්‍රමාණයකින් වැඩි වෙලා තමයි තියෙන්නේ. බලන්න මේ මිනිස්සු ගෙවල් ඇතුළට හිටන් වතුර දාලායි තියෙන්නේ මේ වෙනකොට මේ පැත්තේ. මේ තියෙන්නේ ගම්පහ ප්‍රධාන දුම්රිය ස්ථානයේ හරිය මේ වෙනකොට වතුර බැහැලා ගිහින් තියෙන්නේ. නමුත් චුට්ටක් එහාට යනකොට රේල් පාර සම්පූර්ණයෙන්ම තාමත් ජලයෙන් යට වෙලා තියෙන්නේ. මේ බලන්න දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම යට වෙලා තියෙන්නේ. ඊට වැඩිය අඩුයි. නමුත් තවමත් තියෙන්නේ දුම්රිය මාර්ගය ජලයෙන් යට වෙලා සම්පූර්ණයෙන්ම වගේ. මේ තියෙන්නේ ගම්පහ නගර මැදය සම්පූර්ණයෙන්ම කඩසාප්පු ඔක්කොමත් එක්කම යට වෙලා තියෙන්නේ. තවමත් තියෙන්නේ ජලයෙන් යට වෙලා කිසිම විදිහකින් මේ පැත්තෙන් යන්න විදිහක් නැහැ. වටේ පාරවල් වලින් යන්න විතරයි පුළුවන්. නගර මැදය සම්පූර්ණයෙන්ම තවදුරටත් වතුර බැහැලා නැහැ. යට වෙලා තමයි තියෙන්නේ. මේ තියෙන ගම්පහ හරහා ගල්පල්ලිය ළඟින් යක්කලට පිවිසීමට තියෙන මාර්ගය. මේක යන්න පුළුවන් වුණාට හොස්පිටල් එකකින් පස්සේ
යන්න බෑ හොස්පිටල් එක හරියෙන් පස්සේ අක්කලට පිවිසීමේ හැකියාවක් නැහැ. මොකද හොස්පිටල් එක සම්පූර්ණයෙන්ම වටේම තවමත් යට වෙලා තියෙන හින්දා. බලන්නකො ඉස්සරහට හොස්පිටල් එක ළඟට පේන නොපෙනෙන ගානට විතරයි යන්න පුළුවන්. එතනින් එහාට යන්න බෑ. යක්කල හරහා ගම්පහ නගරයට ප්‍රවේශ වෙන්න තියෙන මාර්ගය තමයි මේ ජලයෙන් යට වෙලා තියෙන්නේ ගම්පහ රෝහල ප්‍රදේශයත් එක්ක. මේ තියෙන ගම්පහ රෝහල ඉදිරිපිට තත්ත්වය. ඉදිරිපිට තියෙන සෙඩ් එක, එතකොට ආපිකෝ සුපර් සෙන්ට් එකක් තියෙනවා. ඒ ඔක්කොම මේ වෙනකොටත් ජලයෙන් යට වෙලා තියෙන රෝහලත් එක්කම.